ඇමරිකානු ජෙරල්ඩ් ආර් ෆෝඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ෂොක්වේව් එකකට මුහුණ දෙන්නේ කොහොමද කියලා පරීක්ෂා කරන ආකාරය තමයි දැන් ඔබ මේ දකින්නේ. මේ නෞකාව දැන් වෙනිසියුලාව දෙසට ගමන් කරමින් තියෙනවා. ඇමරිකාව තමන් සතු දියුණුම නියුක්ලියර් එයාක්‍රාෆ්ට් කැරියර් එක වෙන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව ලතින් ඇමරිකාව ආසන්නයට යොමු කරන්න පසුගියදා තීරණය කළා. මේ තීරණය අරන් තියෙන්නේ වෙනිසියුලාව ආශ්‍රිතව දැනටමත් ඇමරිකාව කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් තීව්‍ර කරන්න. කොහොම වුණත් ඇමරිකාව මේ සූදානම් වෙන්නේ කොලොම්බියා සහ වෙනිසියුලා ආශ්‍රිත විනාශකාරී ආක්‍රමණ සැලසුමකටද කියන එක ගැන දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව පසුගිය සැප්තැම්බර් මාසය පුරාම F-35 ස්ටෙල්ත් එයාක්‍රාෆ්ට් 10ක් සහ ඇමරිකානු නාවික හමුදාවේ නෞකා 8ක් පමණ යොදාගෙන ලතින් ඇමරිකාව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයයි පවසන කුඩා බෝට්ටු 10කට ඇමරිකාව විසින් පහර දුන්නා. මින් 43කට වඩා මරණයට පත් වුණා. කොහොම වුණත් පසුව නිකුත් වෙච්ච වාර්තාවලින් දැක්කුණේ මොවුන් බොහෝ දෙනා දීවර කටයුතු වලට සම්බන්ධ සිවිල් වැසියන් කියලා. වෙනිසියුලාවේ ජනපති නිකලස් මදුරෝ සහ කොලොම්බියාවේ ගුස්ටාවෝ පෙට්‍රෝ ඇමරිකාවේ මේ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කළා. කොහොම වුණත් ඇමරිකාව මේ වන විට මේ නාකෝ ටෙරරිස්ට්ලට එරෙහිව දැඩි පියවර අරගන්න කටයුතු කරගෙන යනවා. ඉතින් ඇමරිකාව මේ ලතින් ඇමරිකාවට යොමු කරපු USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ විශේෂත්වය මොකක්ද? මේ නෞකාව මේ ප්‍රදේශයට යොමු කිරීමෙන් ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අද වීඩියෝවෙන් අපි මේ ගැන කතා කරමු. මුලින්ම අපි ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව ගැන කතා කරලා ඉමු. මේ ෆෝඩ් ක්ලාස් එක කියන්නේ ඇමරිකාවේ නවතම එයාක්‍රාෆ්ට් කැරියර් ක්ලාස් එක. මේ දක්වා ඇමරිකාව භාවිතා කරන නිමිට්ස් නෞකා 10 වෙනුවට ඒවා විශ්‍රාම ගන්වන්න කලින් මේ ෆෝඩ් ක්ලාස් එකේ නෞකා 10ක් ඉදි කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ නෞකා පන්තියේ පළමු නෞකාව තමයි මේ USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් කියන ගුවන් යානා ප්‍රවාහන නෞකාව. මේක නම් කරලා තියෙන්නේ ඇමරිකාවේ 38 වෙනි ජනාධිපති විදියට සේවය කරපු 1974 ඉඳලා 77 වෙනකන් ඇමරිකාව පාලනය කරපු. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේදී මේ වගේම ලයිට් එයාක්‍රාෆ්ට් කැරියර් එකක සේවය කරලා තියෙන ජෙරල්ඩ් ආර් ෆෝඩ්ගේ නමින්. ඉතින් ඇමරිකාවේ නිමිට්ස් ක්ලාස් එකේ නෞකා වගේම මේ නෞකාවත් බලගැන්වෙන්නේ න්‍යෂ්ටික බලයෙන්. මේ නිසා මේ නෞකාවට වසර 25ක පමණ කාලයක් එක න්‍යෂ්ටික රීෆුවල් එකකින් අනතුරුව එක දිගට මුහුදේ සේවයේ නිරත වෙන්න පුළුවන්. 2013 ඔක්තෝබර් 11 වෙනිදා දියත් කරපු මේ නෞකාව ඇමරිකානු නාවික හමුදාවේ සේවයට එක් වෙන්නේ 2017 වර්ෂයේදී. මේ නෞකාවේ මව් වරාය විදියට භාවිතා වෙන්නේ වර්ජිනියා ප්‍රාන්තයේ නෝෆෝක් වරාය. වාර්තාවලට අනුව මේ නෞකාව නිෂ්පාදනය කරන්න ඇමරිකානු රජයට ඩොලර් බිලියන 13ක් පමණ වැය වෙලා තියෙනවා. සම්පූර්ණ ධාරිතාවෙන් මෙහෙයුම් කරන අවස්ථාවක මේ නෞකාවේ නැවියන් 5000ක් පමණ සේවය කරනවා. මේක පාවෙන නගරයක් කිව්වොත් නිවැරදි. මේ නෞකාව මේ දක්වා ලෝකයේ නිර්මාණය වෙච්ච විශාලතම එයාක්‍රාෆ්ට් කැරියර් එක වෙනවා. දිගින් මීටර් 337ක් සහ පළල ජල මට්ටමේදී මීටර් 41ක් සහ ෆ්ලයිට් ඩෙක් එකේදී මීටර් 78ක් පමණ වෙනවා. ඩෙක්ස් 25කින් සමන්විත මේ නෞකාව සම්පූර්ණ ධාරිතාවෙන් ගමන් කරද්දී මේ නෞකාවේ ඩිස්ප්ලේස්මන්ට් එක ටොන් ලක්ෂයක් පමණ වෙනවා. බෙක්ටෙල් A1B PWR නියුක්ලියර් රියැක්ටර්ස් දෙකකින් බලගැන්වෙන මේ නෞකාවේ ප්‍රොපල්ෂන් එකට ෂාෆ්ට් 4ක් යොදා ගන්නවා. ඒ වගේම නොට් 30ක එහෙම නැත්නම් පැයට කිලෝමීටර් 56ක පමණ වේගයෙන් ගමන් කරන්න පුළුවන් මේ නෞකාවට අධිවේගවලදී ඉක්මනින් දිශාව වෙනස් කිරීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. මොකද මෙවැනි විශාල නෞකාවලට සාමාන්‍යයෙන් ඉක්මනින් Taman ගමන් කරන දිශාව වෙනස් කරන්න බෑ. නමුත් මේ USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවට ඉක්මනින් Taman ගමන් කරන දිශාව වෙනස් කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝව මුලදීම පෙන්නුවා වගේම ප්‍රබල ප්‍රහාරයකින් ඇතිවන කම්පන තරංග මේ නෞකාවට කොහොමද බලපාන්නේ? මේ නෞකාව කොහොමද මේකට ඔරොත්තු දෙන්නේ කියන එක කාර්ය මණ්ඩලයක් ඉදිද්දිම ඇමරිකාව විසින් පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් මේ නෞකාව ඉතාමත් හොඳ ස්ට්‍රක්චර් එකක් සහ හොඳ දරා ගැනීමේ හැකියාවක් තියෙන නෞකාවක් කියන එක කියන්න පුළුවන්.
ගුවන් යාන 75කට වඩා රැගෙන යන්න පුළුවන් මේ නෞකාවේ තියෙන අවි ගැන කතා කරනකොට RIM 162 ESSM launchers දෙකක්, RIM 116 RAM gun දෙකක්, Phalanx CIWS 3ක්, Mark 38mm 25 machine gun system 4ක්, M2 caliber 50 12.7 machine gun 4ක් මේ නෞකාවට සවි කරලා තියෙනවා. ඒ වගේම AN Spy 3 multifunctional radar එකක් වගේම AN Spy 4 volume search radar මේ නෞකාවේ අන්තර්ගතයි. ඒ වගේම මේ නෞකාව ගමන් කරන්නේ තනිව නෙමෙයි. මේක strike group එකක් විදිහට තමයි ගමන් කරන්නේ. ඉතින් ඇමරිකාවේ carrier strike group 12 එකට තමයි මේ USS Gerald R. Ford නෞකාව flagship එක වෙන්නේ. ඉතින් මේ aircraft carrier එක ලතින් ඇමරිකාවට deploy කරනවත් එක්කම ඇමරිකාව අගෝස්තු මාසයේ ඉඳලා ත්‍රස්තවාදයේ මැඩලීම සහ මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට කියලා කැරිබියන් දූපත් ආශ්‍රිත පෝටෝරිකෝ වල මිලිටරි බේසස් වල රඳවලා ඉන්න හමුදාව තවත් ශක්තිමත් වෙනවා. මේ දක්වාත් ඇමරිකානු බටයන් 10000ක් පමණ මේ ප්‍රදේශවල ස්ථානගත කරලා තියෙනවා. මේ USS Gerald R. Ford නෞකාව මත රඳවලා තියෙන ප්‍රහාරක යානා යොදාගෙන වෙනිසියුලාවේ භූමියට උනත් ඕනෑම වෙලාවක ගුවන් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ආහාර, ඇමියුනිෂන් සහ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන රීසප්ලයි කරගන්න මුහුදේදීම පුළුවන් වුණොත් මේ ප්‍රහාර මාස ගණනාවක් වුණත් එක දිගට කරගෙන යන්න ඇමරිකාවට හැකියාව තියෙනවා. ඉතින් මේ නෞකාවේ ස්ට්‍රයික් ගෲප් එකට අයත් ඩිස්ට්‍රොයර් නෞකාවලට වෙනිසියුලානු භූමියට ටොමහොක් ක්‍රූස් මිසයිල් එල්ල කරන්නත් පුළුවන්. ඒ වගේම සතුරු නෞකාවලට SM-6 මිසයිල් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. මේ නෞකාවල රඳවලා තියෙන හෙලිකොප්ටර් යානා යොදාගෙන ටෝපිඩෝ සහිත සතුරු සබ්මැරින වලට ප්‍රහාර එල්ල කරන්න, නෞකා සහ කුඩා බෝට්ටු වලට හෙල්ෆයර් මිසයිල් එල්ල කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ලැතින් ඇමරිකාව ආශ්‍රිතව මද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් වලට මෙතරම් යුද ශක්තියක් අවශ්‍යද? ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිවල ඉන්න වෙනිසියුලාවේ නිකලස් මදුරෝගේ රජය පෙරලා දාන්න කරන ඇමරිකානු ආක්‍රමණ සැලසුමක කොටසක්ද මේක කියන එක දැන් මුළු ලෝකයම අවධානයෙන් බලාගෙන ඉන්නවා. ට්‍රම්ප් පරිපාලනය පසුගියදා කොලොම්බියානු ජනපති ගුස්ටාවෝ පෙට්‍රෝට ඔහුගේ පවුලට වගේම ඔහුගේ රජයේ නියෝජිතයෙක්ට අන්තර්ජාතික මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි කියලා සම්බාධක පැනෙව්වා. ඇමරිකාවේ ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එක පෙට්‍රෝට ඔහුගේ බිරිඳ වන වෙරෝනිකා ඩෙල් ගාසියාට ඔහුගේ පුත්‍රයා වෙන නිකලස් ෆර්නැන්ඩෝට සහ කොලොම්බියානු අභ්‍යන්තර අමාත්‍ය ආමන්ඩෝ ඇල්බර්ටෝට මේ ආකාරයට සම්බාධක පැනෙව්වා. ඒ වගේම ඇමරිකාව සහ වෙනිසියුලානු ජනපති නිකලස් මදුරෝ අතරත් මේ වෙනකොට ඉතාම උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔහු ඇමරිකාවට පසුගියදා ඍජුව චෝදනා කරා ඇමරිකාව යුද්ධයක් නිර්මාණය කරන්න හදනවා කියලා. ඔහු රජයේ මාධ්‍යවලට ප්‍රකාශ කළා ඇමරිකාව නැවත යුද්ධයක පැටලෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරත් ඔවුන් දැන් යුද්ධයක් ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා. ඉතින් ඔබ හිතන විදිහට ඇමරිකාව ඇත්තටම මේ වෙනිසියුලාව ආශ්‍රිතව කරන්නේ මද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න අපගේ channel එක අදම subscribe කරලා තියාගන්න.